හරි. අපි දැන් හෝම් පේජ් එක ගැන දැනගත්තා. යූසර් මැනේජ්මන්ට් කියන එක ගැන අපි පැහැදිලි කිරීමක් කරගත්තා. අපි ඊළඟට තියෙන මෙනු එක තමයි contacts කියන එක. contacts කියන එක ක්ලික් කරාම අපිට මෙතනදී පේනවා suppliersලා customer groups and import contacts කියන option හතරක් පේනවා. අපි contacts අපි කියන contacts කියන කතියුණු contacts කියන්නේ ඕගොල්ලන්ගේ business එකට තියෙන සම්බන්ධතාවය. ඒ කියන්නේ business එකේ input එක suppliersලා output එක කියන්නේ customersලා. අපි එතකොට මේ suppliersලා customersලා මෙතනදී manage කරගන්නේ කොහොමද? supplier list එකක් කොහොමද තියාගන්නේ? customer list එකක් කොහොමද තියාගන්නේ? customersලා group කරගන්නේ කොහොමද? ඒ වගේ වැඩ ටිකක් තමයි මෙතනදී අපි කරගන්නේ. අපි supply කියන option එක on කරගන්නවා. මේ ක්ලික් කරාම එනවා මේ වගේ list එකක් මේ වගේ මෙනු වින්ඩෝ එකක් එනවා අපිට. මේකේ අපි දැන්ට suppliersලා කවුරුත් add වෙලා නැහැ. අපි කෙනෙක් add කරගන්න ඉතින් බලමු. එතන add කියන බටන් එකට ගියාම එතන පෙන්නනවා මේ වගේ pop-up window එකක් එනවා. මේකේ අපි customer supplier අපි දාගන්නකොට එයා individual supplier කෙනෙක්ද business supplier කෙනෙක්ද කියලා ඉස්සෙල්ලා බලා ගන්නවා. individual කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක් නෙවෙයි. එයා සාමාන්‍ය පුද්ගලයෙක්. ඕගලන්ට මොන හරි බඩු දෙන්න පුළුවන්. එයා ව්‍යාපාරයක් කියන්නේ එයා කම්පැනියක්වත් එහෙම නෙවෙයි. නමුත් එයා මොන හරි බඩු වල සප්ලයි කරනවා. එහෙනම් එයා ඉන්ඩිවිජුවල් කියලා දාගන්න ඕනේ. නැත්නම් එයා බිස්නස් නම් බිස්නස් කියලා දාගන්න. ඉන්ඩිවිජුවල් කියලා දැම්මොත් එහෙම ඔයාලට පොඩ්ඩක් විස්තර වැඩියෙන් දාන්න වෙනවා. ෆස්ට් නේම් එක මිඩල් නේම් එක එයා පුද්ගලයෙක් විදිහට අපි මේකට දාගන්න. බිස්නස් එකක් විදිහට දැම්මොත් එහෙම එයාගේ බිස්නස් නේම් එක විතරයි අපි දාගන්න. ඒක බිස්නස් එකක් විදිහට තමයි එයා අපේ සිස්ටම් එකේ රෙජිස්ටර් කරගන්නේ. එතකොට contact ID කියලා මෙතන එකක් තියෙනවා. අපි ඒක සාමාන්‍යයෙන් input දාන්නේ. මේක auto generate වෙන්න දෙනවා system through contact ID එකක් generate වෙනවා. අපි business name එක විදිහට අපි මේකට දාගමු test supply දාගන්න. එයාගේ phone number එක අනිවාර්යෙන් දාගන්න ඕනේ. එයාගේ number එකක් දාගන්නවා. අනිත් ටික අනිවාර්ය නෑ. මෙතන more options කියලා තියෙනවා. ඒ ටික අනිවාර්ය වෙන්නේ නැහැ. ඒවා අපි පස්සේ දාගමු. සාමාන්‍යයෙන් දැන් ඒවා අවශ්‍ය නම් ඉදිරියට අපි ඒවා කියලා දෙනවා. සිස්ටම් එකේ පර්චේසින් කරනකොට අවශ්‍ය නම් අපි ඒවා කරන විදිහ වෙනම කියලා දෙනවා. සාමාන්‍යයෙන් මේ ටික විතරයි බේසිකලි දාන්න තියෙන්නේ සප්ලයර් කෙනෙක් රෙජිස්ටර් කරගන්න. ඒක ඊට පස්සේ සේව් කරගන්න. එයා වැටෙනවා. මෙයාගේ අපේ සප්ලයර් ලිස්ට් එකට වැටෙනවා. දැන් අපි සප්ලයර් කෙනෙක් රෙජිස්ටර් කරගත්තා. ඊළඟට කස්ටමර් කෙනෙක් රෙජිස්ටර් කරගන්න. සේම් මෙතඩ් එකමයි තියෙන්නේ. පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. දැන්ට වෝකින් කස්ටමර් කියලා සිස්ටම් එකේ ඔටෝ ජෙනරේට් කරලා දෙන කස්ටමර් කෙනෙක් අපිට ඉන්නවා. අපිට කැමති කස්ටමර් කෙනෙක් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. දැන් ගිහිල්ලා මේකෙත් අර විදිහටම කස්ටමර් කියලා තියෙනවා. මෙතන එයා ඉන්ඩිවිජුවල් බිස්නස් කියලා තියෙනවා. ඒ වගේ ඔප්ෂන් ටිකක් තියෙන්නේ. ඉන්ඩිවිජුවල් නම් එයාගේ නේම් එක ඒ ඩීටේල්ස් ටික දාගන්න පුළුවන්. එයාගේ date of birth ඒ වගේ දාගන්නත් පුළුවන්. more option වල එයාගේ credit limit එක ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒවත් එක්ක කරගන්න පුළුවන්. අර විදිහටම තමයි සේව් කරගන්න තියෙන්නේ. අපි කස්ටමර් මේ විදිහට සේව් කරන්න පුළුවන්. ඊළඟට customer groups. customer group එකක් කියන්නේ අපේ customer අපිට group කරගන්න පුළුවන්. අපි හිතමු ඒගොල්ලන්ට loyalty customer නැත්නම් wholesale customer, retail customer නැත්නම් අපි distribution එකයි business එකක් කරනවා නම් එයා එක route වල කොහොමද ඒ route එකේ customers ලා area 1 එකේ customer list එක, area 2 එකේ customer list එක ඒ වගේ අපිට customer group දාගන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙනවා 100ට percentage එකක් විදිහට ඒ අදාළ customer group වලට percentage එකක් auto generate වෙන්න හදන්න පුළුවන්. එතකොට අපි හිතමුකෝ එයා wholesale customer කෙනෙක් නම් ඔයගොල්ලන්ගේ business එකේ wholesale percentage එකක් තියෙනවා නම් discount එකක් හම්බ වෙන ඒ discount එක ඒගොල්ලන්ට දාන්න පුළුවන්. ඒතර අපි බිල් කරන වෙලාවේදී අපි අදාළ කස්ටමර් අපි ඒ බිල් එකට අපි එන්ටර් කරගන්නකොට ඔටෝ එයාට ජෙනරේට් වෙන්නේ මේ ඒ ඩිස්කවුන්ට් එක. නැත්නම් අපිට කස්ටමර් ගෲප් එක මේ අපිට සෙලින් ප්‍රයිස් ගෲප් එකක් විදිහට දාලා කියන්නේ අපිට ප්‍රයිස් එක ගෲප් කරන්න පුළුවන්. ඒක මම පෙන්නන්න ඉස්සරදී අපි ඒක දාන්න කරලා තියෙනවා. ඒකට මම ප්‍රයිස් ගෲප් එකක් දාන්න ඉතින් පෙන්නන්න. ඒ ප්‍රයිස් ගෲප් වලට කස්ටමර් ගෲප් එක
සම්බන්ධ කරලා තියන්න පුළුවන්. එතකොට අපිට කස්ටමර් ප්‍රයිස් ගෲප් එක සිලෙක්ට් කරලා අදාළ කස්ටමර්ගේ ඩිස්කවුන්ට් එක ඔටෝ ජෙනරේට් වෙන හදන්න පුළුවන්. ඒ වගේ තමයි කස්ටමර් ගෲප් කියන්නේ. එතන අපි ඉම්පෝට් කන්ටැක්ට්ස් කියලා තියන්නේ අපිට ලොකු කන්ටැක්ට් ලිස්ට් එකක් තියෙනවා නම් අපිට පුළුවන් එකින් එක එන්ටර් කරන්න නැතුව Excel sheet එකකට අපිට මෙන්න මේ වගේ මෙනු එකක් තියෙනවා. මේ Excel sheet format එකක් තියෙනවා. අපිට ඒක එකපාර අපේ කන්ටැක්ට් ලිස්ට් එකේ කියන්නේ අඳුම ගන්න කස්ටමර්ද සප්ලයර්ද නැත්නම් බෝත්ද. එයා කස්ටමර් කෙනෙකුත් වෙනවා සප්ලයර් කෙනෙකුත් වෙනවා නැත්නම් කස්ටමර් විතරයි සප්ලයර් විතරයි ඒ වගේ අපිට මෙන්ෂන් කරලා සිස්ටම් එකට බල්ක් විදිහට දාගන්න පුළුවන් එකපාර ඕන තරම් කස්ටමර් ලිස්ට් එකක්. මේ වගේ ඔප්ෂන් එකකුත් තියෙනවා. මේක තමයි අපේ කන්ටැක්ට් මෙනු එකේ අපි තියෙන ඔප්ෂන් ටික. අපි ඊට පස්සේ බලමු අපේ ප්‍රධානම මෙනු එකක් තියෙනවා ප්‍රොඩක්ට්ස් කියලා. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්.